ඔයාලා වාහනේ කෝල් ස්ටාර්ට් එක හරියට කරන්නේ නැත්නම් කෙලින්ම මචං 40000 50000 වෙද්දී එන්ජින් ඉවරයි ඈ. ආයි ගලවලා දඟලන්න දා එන්නේ බෝරක මාරු කරන්න වෙනවා කියයි අරක කැටලා කියයි මේක කැටලා කියලා කියයි ඉවරයි. ලක්ෂ ගාණක් වලක් එන්ජින් කෙලින්ම 40000 50000 එන්ජින් ඉවරයි. මචං ඉතින් හරියට කෝල් ස්ටාර්ට් එක කරපළයි. හරි මොකක්ද මේ කෝල් ස්ටාර්ට් කියලා කියන්නේ? සමහරක් කට්ටිය කූල් ස්ටාර්ට් කියලා කියනවා, සමහරක් කට්ටිය කෝල්ඩ් ස්ටාර්ට් කියලා කියනවා. වචන හරියට ප්‍රොනවුන්ස් කරන්නේ කෝල්ඩ් ස්ටාර්ට් කියලා. අර වචනේ හරි ඇති. හරි. එන්නේ කොහොම හරි. එතකොට මේ කෝල්ඩ් ස්ටාර්ට් එක හරියට කරන්නේ කොහොමද කියලා අපි අද කතා කරන්නේ. හරිද? දැන් මේක කෙටියම කිව්වොත් එහෙම ඔයාගේ බයික් එකේ. හරිද? ගොඩාක් මේක හැම වාහනයකම වගේ පොදුයි. බයික් එක අපි පැය කීපයක් එක දිගට නවත්තලා තියෙනවා. එහෙම නැත්නම් රැය නවත්තලා උදේට ස්ටාර්ට් කරනවා. හරිද? එහෙම නැත්නම් දවස් ගාණක් එක දිගට නවත්තලා තියෙනවා. එහෙම නැත්නම් මචං ඔයා ඉන්නේ පොඩ්ඩක් සීතල පැත්තක. ඒ කියන්නේ ඔයා ඉන්නේ නුවරඑළිය පැත්තක. ඒතකොට බයික් එක ඉක්මනින් සීතලට යනවානේ. අන්න ඒ වගේ අවස්ථාවක නැවත බයික් එක ස්ටාර්ට් කාදී කරන්න ඕන පිළිවෙල තමයි කරන්නේ කියන්නේ. හරිද? දැන් අපි ගොඩාක් මචං බයික් එක නවත්තන්නේ මේ වගේ සයිඩ් ස්ටෑන්ඩ් එක මෙහෙම ගහලානේ. මේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා ඉවරලා බයික් එක නවත්තුවාට පස්සේ ස්ටාර්ට් කරද්දි මචං මෙහෙම ස්ටාර්ට් කරන්න හොඳ නැහැ. ඒකට හේතුව තමයි ඔයාගේ බයික් එකේ ඔයිල් ටික දැන් තියෙන සයිඩ් එකට. මේ බයික් වල තියෙනවා මචං පෙට්‍රල් පම්ප් එකක්. ඒක තියෙන දකුණු පැත්තේ. එතකොට මේ දකුණු පැත්තේ තියෙන පෙට්‍රල් පම්ප් එකට යාට ඔයිල් ටික ටක් ගාලා උඩට අරන් යන්න අමාරුයි. හේතුව ඔයිල් ටික තියෙන්නේ මෙන්න මේ අතර ඇන්ගල් එකක් නිසා. ඒකට බයික් එකේ මුලින්ම එක්ක බයික් එක නැගලා ඉවරලා මෙතන කෙලින් කරගන්න. එහෙම නැත්නම් බයික් එකේ මේන් ස්ටෑන්ඩ් එක ගහලා ඉවරලා ස්ටාර්ට් කරන්න. හරිද? ඊට පස්සේ ඔයා යතර ඔන් කරලා එයාගේ බයික් එක ඉන්ජෙක්ටර් බයික් එකක්. හරිද? ඒ කියන්නේ කාබරේටර්නේ ඉන්ජෙක්ටර් තියෙන බයික් එකක් නම් ඔයා යතර ඔන් කාට පස්සේ ඔයාගේ බයික් එකේ පෙට්‍රල් පම්ප් එක ටැංකිය ඇතුලෙන් පෙට්‍රල් පම්ප් එක ඔන්න සද්ද යනවා කීක් ගාලා. තප්පර කීපයක් තප්පර දෙකක් තුනක් වගේ. ඒක ඔන් වෙලා නතර කරගෙන ඉන්න. හරිද? ඒක ඔන් වෙලා නතර කරගෙන ඉඳලා ඊට පස්සේ මචං මේ මන් දැන් කියන දේ මේක බයික් කම්පැනි වලින් නම් මම කියලා තියෙනවා දැක්කේ නැහැ විස්තර හොයද්දී. හැබැයි මේ Google වල සහ සමහර YouTube වීඩියෝස් වල මේ ක්‍රමය තියෙනවා. හරිද? ඒකම තමයි. ඒ කියන්නේ අපි ස්ටාර්ට් කරද්දී පළවෙනි පාර වන් ෂොට් මේ ස්ටාර්ට් කරන්නේ නැහැ. හරිද? මේක සාමාන්‍ය මමත් කරන දෙයක්. මේ එතකොට අපෝ කියනවා බයික් කම්පැනි වලින් මේක කියලා තියෙන දෙයක් නෙමෙයි. සමහරක් වීඩියෝස් වල තියෙනවා. ඉතින් ඒක හොඳයි කියලා හිතලා මම කරන දෙයක්. හරිද? රයිට්. ඒ තමයි බයික් එක අපි ස්ටාර්ට් කරද්දී දැන් මචං දැන් උඩ කොහොමත් ඔයිල් ටික ඔක්කොම දැන් පල්ලෙහාට බහලාන තියෙන්නේ. එතකොට අපි එන්ජින් එක ස්ටාර්ට් කරා කියලා කියන්නේ මුල් තප්පර කිහිපය දුවන්නේ ඔය පොඩි තෙතමනයක් තියෙනවා. ලොකු ඔයිල් ප්‍රමාණයක් නැහැනේ. ඉතින් එතකොට අපිට පුළුවන් මේක ස්ටාර්ට් කරන කොටස් තුනකට. ඒ කියන්නේ වන් ෂොට් ස්ටාර්ට් කරන්නේ නැහැ. තේරෙනවද? අන්න ඒ වගේ තප්පරයක්, ඒ කියන්නේ තප්පරයකට අඩු ප්‍රමාණයක් අල්ලන් ඉඳලා අතාරනවා. ඒ කියන්නේ පොඩ්ඩක් එන්ජින් චුට්ටක් කරගෙද්දිම අතාරනවා. එයාට ලොකුවට දුවන්න දෙන්නේ නැහැ පිස්ටන් එක එහෙම. ඊට තුන්වෙනි පාර තමයි ස්ටාර්ට් කරන්නේ. හරිද? හරිද? ඔන්න ඔය තුන්වෙනි පාර ස්ටාර්ට් කරලා මචං දැන් ඔය ඇක්සලරේටර් එක අල්ලන්න එපා. දැන් මගේ දැන් බයික් එක දැන් පදන් යන ගමන් තියෙන්නේ. හරිද? ඒ නිසා මගේ දැන් මේ RPM එක සාමාන්‍ය අයිඩියල් තත් තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ස්පීඩ් එක දොන හැම බයික් එකකම වෙන්නේ නැති 2000ට ආසන්න ප්‍රමාණයක් තමයි තියෙන්නේ. 1500 2004 වගේ තමයි RPM එක තියාගන්න. හරිද? එතකොට ඔයා පැය කීපයකට පස්සේ බයික් එක ස්ටාර්ට් කරනවා අනිවාර්යෙන් මේක සාමාන්‍ය 2000 පැනලා වගේ යනවා. 2000 2200 ඔයාගේ ලෙවල් එකට RPM එක දුවනවා. මොකද ඒ වැඩේ වෙන්නේ මචං CDI එක කරා. නැත්තම් මේ ECU එක හරහා තමයි ඒ වැඩේ වෙන්නේ. හරිද? ECU එක කරා එයා තීරණය කරා රයිට් බයික් එක පොඩ්ඩක් අර කූල් වෙලා තියෙන්නේ. ඉක්මනින් රක් කරවන්න ඕනේ කියලා ටිකක් අර වැඩිපුර මේ තෙල් ප්‍රමාණයක් සහ වැඩිපුර හුලම් ප්‍රමාණයක් එවල ඉවරලා බයික් එක වැඩිපුර රේස් කරනවා. හරිද? ඊට පස්සේ තප්පර සාමාන්‍ය විනාඩි සාමාන්‍යයෙන් 3ක් 5ක් අතර ප්‍රමාණයක් මේක මේ විදිහේ තියන්න ඕනේ. කියන්නේ ස්ටාර්ට් කරන හැම වෙලේම නෙමෙයි මම ආපහු කියනවා. ඔයා පැය කීපයකට පස්සේ බයික් ස්ටාර්ට් කරනවා නම් ගොඩාක් වෙලා බයික් නවත්තලා කියලා ස්ටාර්ට් කරනවා නම් එහෙම නැත්නම් දවස් කීපයකට පස්සේ ස්ටාර්ට් කරනවා නම් මෙන්න මේක මොකද කරන්න ඕනේ. හරිද? දැන් ඔය විදිහට සාමාන්‍යයෙන් විනාඩි 3ක් 5ක් අතර ප්‍රමාණයක් තිබ්බට පස්සේ ඇතුලේ තියෙන ඔයිල් ටික හතර වටේ දුවලා ඊට පස්සේ අර සීතල වෙලා තිබ්බ ඔයිල් එක ටික සාමාන්‍ය රත් වෙලා අර එයාට අවශ්‍ය තත්ත්වයට සාමාන්‍ය අතර හැරෙනවා. හරිද? අපි කියන්නේ බයික් එකේ අයිඩියල් එකේ තියන්න ඕනේ කියලා කියන්නේ ඕක. හරිද? ඒක සාමාන්‍ය අතර හැරෙනවා. හරනට පස්සේ ඒත් ඔයාට අග්ගා ගියර් දාලා යන්න එපා. ඔයාට පුළුවන් ගියර් බොක්ස් එකයි ක්ලච් පිට අතරයි තියෙන අර ඔයිල් ටික පොඩ්ඩක් වැඩි කරවන්න. ඒ කියන්නේ අපි ඔයාලා දන්නවා සාමාන්‍ය උදේට අර පිස්සල්ලාම් ජී එකක් දාද්දි පොඩ්ඩක් කියලා ඩොග් ගාන සද්දයක් හදලා ජී එක වැටෙන්නේ. ඔන්න ඒ ක්‍රමයට අඩු කරගන්න පුළුවන්. එක්ක තප්පර කිහිපයක් මේ ක්ලච් එක විතර ප්‍රෙස් කරගෙන ඉන්න. එහෙම නැත්නම් මේ ක්ලච් එක තුන් පාරක් විතර මෙන්න මෙහෙම ඔන්න එහෙම ප්‍රෙස් කරලා අතාරින්න. අර ජී දාලා ඩොග් ගාන සද්දේ නැති වෙලා යනවා. ඊට පස්සේ මචං ඔය ඇක්සලරේටර් එක අල්ලද්දී සාමාන්‍ය ඇක්සලරේටර් එක එකපාරම අල්ලන්න නැත්නම් ජී දාන්න නැත්නම් සාමාන්‍ය මෙන්න මේ වගේ දෙපාරක් තුන් පාරක් කරන්න. මොකද එකපාර ජී එක දාලා ඇක්සලරේටර් එක අල්ලන්න නැතුව. හරිද? මේ RPM එක 3000 වගේ ලයින් එකකින් රේස් කරන එක තියයි. මෙන්න මේ වගේ පොඩ්ඩක් ඔන්න වගේ රේස් කරන්න. හරිද? උදේට එකපාර ජී එකක් දාලා යන්න කලින්. ඊට පස්සේ ක්ලච් එක අල්ලලා ජී එක සාමාන්‍ය විදිහට දාන්න. සාමාන්‍ය අර වෙනදා ඩොග් ගාලා සද්දෙන් වැඩිච්ච එක දැන් දැනෙන්නේ නැතුව ජී එක වැටෙනවා. හරිද? ඔයා මේක කරලා බලන්න. හරි? ඊට පස්සේ වට තියෙන්නේ රේස් කරලා යන්න සාමාන්‍යයෙන් RPM එක 3000 4000 වගේ අතර ප්‍රමාණයක් තියාගෙන අඩුම කිලෝමීටරයක් දෙයක්වත් යන්න. හරිද? ඒ කියන්නේ මචං ඔයා බයික් උදේට ස්ටාර්ට් කරපු ගමන් ඔය වැඩ ටික ඔක්කොම කරක් කරන්නේ නැහැ. පළවෙනි ගියර් එක දාගත්තු ගමන් ආයේ අරුසවල යනවා නම් RPM එක 5000යි තියාගෙන ඉවරයි මචං. එහෙම කරන්න එපා. හරිද? කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයකට RPM එක පොඩි ලෙවල් එකක තියාගෙන යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් බයික් රේස් කරලා සාමාන්‍ය විදියට යන්න. හරිද? මේ දේවල් ටික පිළිවෙලට කරොත්
ඔයාගේ එන්ජිම වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් සයි. ඊට පස්සේ ඔයාලට වීඩියෝ එකක් ඕනනම් කියන්න වාහනේ බ්‍රේකින් සිස්ටම් එක කියන්නේ අපි බ්‍රේක් කරන විදිය. ගොඩක්ම මේක එන්ජින් බ්‍රේක් වලට කට්ටිය අහලා තියෙන්නේ. සාමාන්‍ය පල්ලම බහිද්දි එන්ජින් බ්‍රේක් වලින් පල්ලම බහින්න කියලා කියනවා. ඒ නැත්තම් හදිස්සි අවස්ථාවකට බ්‍රේක් කරද්දී ගියර් ඩවුන් ෂිෆ්ට් කරලා ඒ කියන්නේ ගියර් අඩු කරලා එන්ජින් බ්‍රේක් වලින් බ්‍රේක් කරන්න කියලා කියනවා. හරිද? ඕකේ හොඳ පැත්තට වඩා නරක පැත්ත ගොඩාක් තියෙනවා. හරිද? ඒ කියන්නේ කෙටියම කිව්වොත් මචං බයික් එකට හානි වෙන්න පුළුවන් පැති තියෙනවා ඔයාලා වැඩි දිර කරොත්. හරිද? මේ සම්බන්ධව දීර්ඝ වීඩියෝ එකක් ඕනනම් කියන්න ඔන්ලයින් කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් කොල්ලෝ ජය වේවා. බයි බයි බයි.